අදයි බලමු ඔයාලගේ ඩිසයිනයක් මේ වගේ ලස්සන විදිහට හදාගන්න පුළුවන් ඒයි සයිට් තුනක් ගැන. වීඩියෝ යන්න කලින් මතක් කරනවා වීඩියෝ හොඳ වගේ හිතනවා ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. අපි මුලින්ම කතා කරන සයිට් එක trade.ai. හරි මේ සයිට් එක මුලින්ම නෙක්ට් වෙනකොට බලාගන්න නම් වෙන්නේ මේ විදිහට. continue with Google කියන එක ක්ලික් කරලා ඒ සිම් වල Google account එකේ sign up වෙලා මේ සයිට් එකට යන්න පුළුවන්. මේකෙන් ඔයාලට ad generate කරන්න පුළුවන්, video generate කරන්න පුළුවන්. හරි මම අද මේකෙන් කතා කරන්නේ image generate කියන එක ගැන. මම දැන් ක්ලික් කරගන්න. මෙතනට ඔයාලා ඩිසයින් එකේ image එක drag and drop කරලා හරි ක්ලික් කරලා හරි දාගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා Google එකේ image එක download කරනවා. මම දැන් download කරපු image එක දැන් දාගන්න. මෙතනින් ඔයාලට human model කෙනෙක් background එකක් add කරන්න පුළුවන්. ඒක කරලා අවසානට generate කියන එක ක්ලික් කරන්න. දැන් අපි image එක generate වෙනවා බලන්න පුළුවන්. මේක ටික වෙලාවක් යනවා. හරි මේ දින අපි image එක පළවෙනි පාර මෙතනින් ඔයාලට download කරගන්න පුළුවන්. දෙවෙනි පාර download කරන්න නැද්දි ඔයාලා මෙතෙන් plan එකක් ගන්න කියලා කියනවා. එහෙම නැතුව පොත් ක්ලික් එකක් කරලා download කරන දේ බලන්න. හරි image එක right click කරලා inspect කියන එකට යන්න. ඒකල මේ විදිහින් මම මේ පෙන්වන විදිහට arrow click කරලා මේවා ඇතුළට යන්න. ඊපස්සේ අවසානට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ link එකක් තියෙනවා. ඒ link එකේ උඩට mouse එක ගෙනියද්දි අපි generate කරගත්ත image එකයි ඒකේ detail එක අපි බලා ගන්න පුළුවන්. හරි ඒක ඇඩ් තියෙන link එක. මේ link එක click කරන්න. දැන් අපි image එක ඉතින් normal විදිහට save images දීලා download කරන්න පුළුවන්. මේකෙන් මම download කරලා image එක. මේක තමයි අපි දෙවෙනි එක කතා කරන site එක preview. ඊගල් තුනට ක්ලික් කරාම බලන්න පුළුවන් image generate කරන්න, video generate කරන්න option එකක් බලන්න පුළුවන්. මම දැන් යනවා image generate කියන එකට. මෙතන ඔයාලට කැමති description එකක් දීලා image generate කරන්න පුළුවන්. මම මොකක් වලට පාවිච්චි කරන්නේ design එක background එකක් හදාගන්න ඒ වගේ වැඩවලට. හරි මේ තමයි අපි තුන්වෙනි කතා කරන site එක. Leonardo.ai. මේකේ preview එකේ වගේ description එක add කරලා ඔයාලට image generate කරන්න පුළුවන්. image size එක 80 කට හදාගන්න පුළුවන් ඔයාලට.